Hi, welcome to my channel. කල් තියාගන්න පුළුවන් රසම රස අඹ චට්නි එකක් හදමුද? අපි බලමු දැන් මේකට ඕනි කරන දේවල්. මේ තියෙන්නේ අඹ චට්නි හදා ගන්න ඕනි කරන දේවල්. මම මේ අඹ චට්නිය හදාගන්නේ මෙන්න මේ අඹ ගෙඩි 6න්. බාගෙට වගේ පැහුණු අඹ ගෙඩි 6ක් තමයි අරන් තියෙන්නේ. මුලින්ම මේකේ පොත ඉවත් කරලා මේ ටික හොඳට හොද ගන්නවා. මේ විදිහට අඹ ටික හොඳට හොදලා ඒ ටිකම කොටු හැඩයට මේ වගේ කපා ගන්නවා. ඊට පස්සේ අපි කරාබු නැටි, කොරුන්දු, ඉඟුරු, කරදමු, සුදු ලුණු මේ ටික ඔක්කොම හොඳ පේස්ට් එකක් වෙන කොටා ගමු. මෙන්න මේ විදිහට කොටා ගන්නවා. ඊට පස්සේ අපේ අඹ කෑලි ටික වාචනයකට දා ගන්නවා. ඒකට මම සින් ග්‍රෑම් 300ක් දා ගන්නවා. මෙතන මේ අඹ ගෙඩි 6න් ග්‍රෑම් 500ක් වගේ අඹ තියෙනවා. ඉතින් මම මේකට සීන් ග්‍රෑම් 300යි ලුණු කුඩු මිස හැන්දකුයි දාලා මේ විදිහට කලවම් කරලා මේක වහලා පැය භාගයක් විතර තියාගන්නවා. මේ තියෙන පැය භාගයකට පස්සේ දැන් අපි මේ අඹ ටික ලිපේ ගින්දර හොඳට මාඩු කරලා පියනකින් වහලා තැම්බෙන්න තියාගමු. මේ තියෙන්නේ තැම්බුණු අඹ ටික. මේකට දැන් අපි හදාගත්ත පේස්ට් එක දාගමු. ඒ පේස්ට් එකයි රට ඉඳි ටිකයි දාලා හොඳට කලවම් කරගමු. ඊට පස්සේ මේ ටික ටිකක් තැම්බෙන්න තියාගෙන ඊට පස්සේ මිරිස් කුඩුයි ගම්මිරිස් කුඩුයි මේකට එකතු කරගමු. මේ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගමු. ඊට පස්සේ මම මේකට විනාගිරි මේස හැඳි 3ක් එකතු කරලා මේ ටිකත් හොඳට කලවම් කරගන්නවා. මේ ටිකත් කලවම් කරලා ටික වෙලාවක් තියාගමු. ඔයාලා මේ අඹ චට්නිය කල් තියාගන්නවා නම් ජීවාණුහරණය කරපු විදුලි බෝතලයකට දාලා තියාගන්න. නැත්නම් මේක ෆ්‍රිජ් එකේ තියාගෙන කන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ රසම රස අඹ චට්නිය. එහෙනම් මගේ channel එක subscribe කරන්න.